යාළුවනේ දැන් ගොඩාක් කට්ටිය කෝල් කර කර අහනවා මේක උයන්නේ කොහොමද කන්නේ කොහොමද කියලා මේ බෙහෙත මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මෙහෙම තමයි මේක උයන්න හදන්නේ මං උයලා දැන් මාත් කන්න හදන්නේ ඒක මුකුත් ඇහෙන්නේ නැති මේ පූසා ඔක්කොට වැඩි කෑ ගන්නවා මෙන්න මේ විදිහට අරගන්න මේක මේ පැත්තෙන් දෙපැත්තේ හරියාම මේ කීර යනවා ඔටෝ නේ මේ විදිහට ගන්න පැහිච්ච ගන්න එපා දලු සයිස් ගන්න මෙන්න මෙහෙම අයින් කරලා කියලා මේ කඩලා මෙන්න මෙහෙම මේ කෑල්ල පුරුකෙන් මේ මේක ටිකක් සෙවල ගතිය තියෙනවා අත පොඩ්ඩක් ඔය සිව්මැලි අත් තියෙනවනේ ඔය කාන්තාවන්ගේ සිව්මැලි අත් පොඩ්ඩක් කහනවා ඒක නිසා ඒවා ගණන් ගන්න එපා අසනීපේ ඊට වැඩි දරුණුයි අත චුට්ටක් ඇසුවට ආයේ පස්සේ ඔක හරියනවා විනාඩි 5කින් විතර මේ පැහිච්ච වුණාම මේකේ කඩන්න අමාරුයි මේ විදිහට මේ ගන්න මේ කැඩුවා කඩලා ඊට පස්සේ ඊට මෙන්න මේ විදිහට කපා ගන්න. හොඳේ. මෙන්න මේ විදිහට පොඩියට දැන් අර කොහිල කපනවා වගේ ඔන්න ඔය විදිහට කපා ගන්න. කපාගෙන යාළුවනේ දැන් මේ තැම්බෙනවා මේක තැම්බෙනවා තැම්බුණාට පස්සේ හොඳට තැම්බෙන්න ඕන මේ කහ චුට්ටක් දාලා තින්නේ මං තැම්බුණාට පස්සේ මේක පෙරාගෙන තමයි මේ සම්පූර්ණ කරිස් එක හදා ගන්න ඕන මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාගන්න තෙල් ටිකක් දාගෙන මේක උයන්න මේ තඹ එක පෙන්නන්න පුතා මේ තඹලා තියෙන පෙන්න ඔය තඹලා තියෙන්නේ දැන් තඹලා අරගෙන අර විදිහට තෙල් ටිකක් දාගෙන ඊපස්සේ අන්ට මේ පේනවනේ සුදු ලුණු බිග් 4-5 දාගන්න මිරිස් දානවා නම් කැමති නම් දාගන්න කරපිංචා ලුණු මේ ටික නෝමල් දාන විදිහට මේ තෙලට දාගන්න මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දාගන්න ඔයාලට පේනවනේ හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ නිකන් නෝමල් උයන විදිහටම උයන්න ආයේ විශේෂයක් නැහැ ඔයාලා ඔය සැර කන විදියට දාගන්න නෑ මට කියන්න බෑ මේ සැර කන්න එපා කියලා මේ මොකද මම මිරිස් කුඩු දානවා මේකට මොකද මම කන විදියට මිරිස් කුඩු ටිකක් දාගෙන කහ දාලා තිබ්බේ මොකද මම අර ඉස්සලා සම්බන්ධි කහ දාලා තිබ්බනේ ඊපස්සේ ලුණු ටිකකුත් දාගන්න තුන පහ දානවා නම් තුන පහක් දාගෙන ඔයාලට කැමති විදිහකට මේව හදාගෙන වෙන මේකක් දාන්න මේ විදිහට ඊට මේක පොඩ්ඩක් අර හොඳට කලවම් කරලා මේවට අර තුන පහ ටික වදින විදිහට කලවම් කරලා
පොල් කිරි ටික දාගන්න මෙන්න මේ විදිහට. පළවෙනි කිරි මිට තියෙන පළවෙනි කිරි තියෙන්නේ අන්න ඒ ටික දාගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට කිරි ටික මේ වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ කිරි ටික පොඩ්ඩක් හිඳෙන්න වගේ තියලා ගොඩාක් හිඳෙන්න ඕනේ. යාළුවනේ දැන් ඕක හොඳට තැම්බීගෙන ඉන්නේ. තැම්බීගෙන හොඳට කිරි එක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේක ගන්න තියෙද්දි කන්න පුළුවන්. ඉතින් මේ දැන් ඉතින් ඔයාලට තියෙන්නේ කන්න විතරයි ඈ. බලන්න මේ. දැන් මෙහෙම මේ කරද්දි සාමාන්‍යයෙන් ඒකේ අර මේ සෙවල ගතිය අපිට දැනෙනවා ඈ. සෙවල ගතිය හොඳට තියෙනවා. ඒක කන්න කාලා දවස් 3ක් විතර කාලා ප්‍රතිචාර කොහොමද කියලා අපිට කියන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන් යන්න. ආය අලුතෙන් අපි වීඩියෝ දානවා. එතකොට ඉතින් bell icon එක click කරලා තියාගත්තාම ඔයාලට සම්පූර්ණ දාන වීඩියෝ බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. යාළුවනේ දැන් ඕක හොඳට තැම්බීගෙන ඉන්නේ. තැම්බීගෙන හොඳට කිරි එක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේක ගන්න තියෙද්දි කන්න පුළුවන්. ඉතින් මේ දැන් ඉතින් ඔයාලට තියෙන්නේ කන්න විතරයි ඈ. බලන්න මේ. දැන් මෙහෙම මේ කරද්දි සාමාන්‍යයෙන් ඒකේ අර මේ සෙවල ගතිය අපිට දැනෙනවා ඈ. සෙවල ගතිය හොඳට තියෙනවා. ඒක කන්න කාලා දවස් 3ක් විතර කාලා ප්‍රතිචාර කොහොමද කියලා අපිට කියන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන් යන්න. ආය අලුතෙන් අපි වීඩියෝ දානවා. එතකොට ඉතින් bell icon එක click කරලා තියාගත්තාම ඔයාලට සම්පූර්ණ දාන වීඩියෝ බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.